ආයුබෝවන් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ වියරු රැයක් කෙටි කතාවේ තුන්වෙනි කොටසත් එක්ක. එක පාරටම කාමරයට කඩා වැදුණු අංකල් තවත් මිනිහෙක් අරන් ආවේ ඇයි කියලා මහේෂි අඬ ඇහුවා. මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ කෙල්ලේ. මේක දවසක් මාව හොයාගෙන ගෙදර ඇවිල්ලා. ඒ වෙලාවේ මං මෙහෙට එනවා දැකලා මගේ පස්සින් ඇවිල්ලා. එළියට වෙලා පැය ගාණක් ඔක්කොම අහන් ඉඳලා අංකල් එහෙම කිව්වහම මහේෂිට දෙලව රත් වුණා. ඊළඟට මොකක්ද වෙන්නේ කියලා මහේෂි දැනන් හිටියා. කකුල් දෙක ළඟ වැඳ වැටිලා මහේෂි මාව විනාශ කරන්න එපා කියලා වැඳ වැටුණා. ඒත් ඒ කිසිම දෙයකින් වැඩක් වුණේ නැහැ. මහේෂිට තවමත් ලියුමෙන් පස්සේ කිසිම තොරතුරක් නැති නදුන් ගැන දැනුනේ ලොකු අහිරයක්. අවුරුද්දකටත් ආසන්න කාලයක් අංකල් අතින් කරදරයට පත්වෙන මහේෂි අද මේ දේ දරා ගන්න ශක්තියක් ලැබෙයිද? පව් අහිංසකී. මහේෂි අඳුරන්නේ නැති මේ මිනිසයාගෙන් ජීවිතේ යැද්දා. ඒත් මේ මිනිසයා නෙමෙයි ඇහුම්කම් දුන්නේ. සැරින් සැරේට පිරිමි දෙන්නෙක්ගෙන් වින්ද හිරිහැරය මහේෂිට දරා ගන්න බැරි වුණා. අනේ දැන්වත් උඹලා ඵලයල්ලා. උඹලට අම්මලා නංගිලා නැද්ද? වනචරයෝ මං උඹලා ඔක්කොමලම පොලිසියට අල්ලලා දෙනවා. මහේෂි එක ඒවා කියලා කෑ ගහනකොට අංකල් නම් බිම බලාගත්තා. ඒත් අර නරුමයාට නම් කිසිම ගාණක් තිබුණේ නැහැ. සැරින් සැරේට මහේෂිට දීපු වද අහස පොළවත් උහුලන්නේ නැහැ. මහේෂිට ඉවසනවා හැර වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. මේ හැම දෙයක්ම උනේ මහේෂිගේ වරදින්. අයියා කියන දේ දා ඇහුවනම් ආද මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. උඹලා දෙන්න ආයි මේ කාමරේ පැත්ත පළාතේ ආවොත් ඇත්තමයි මං ඕන දෙයක් වෙන්න කියලා පොලිසියට ගිහිල්ලා කියනවා. මහේෂි එහෙම කිව්වහම අර මිනිස්සයා කාටද මන්ද කෝල් එකක් ගත්තා. කොච්චර කිව්වත් කාමරෙන් යන්න කියලා දෙන්න ගියේ නැහැ. පැයක් විතර කාමරයට වෙලා හිටියා. එතකොටයි කවුරු හරි දොරට ගහන සද්දයක් ඇහුනේ. අර අංකල් එක්ක ඇවිල්ලා හිටපු මිනිස්සයා ගිහිල්ලා කාමරේ දොර ඇරියා. පොලිස් ඇඳුමක් වගේ ඇඳගත්ත මිනිස්සෙක් කාමරේට ආවා. අර මිනිස්සයා පැත්තකට ගිහිල්ලා කනට කරලා ඒ මිනිස්සයාට මොනවදෝ කිව්වා. මහේෂි හොඳටම බය වුණා. මහේෂිට මතක් වුණේ අම්මයි අයියයි. Tamanට මොනවා වුණත් කමක් නැහැ. ඒත් අයියටයි අම්මටයි ඒ ගමේ ලස්සනට ජීවත් වෙන්න ඕන කියන එකයි මහේෂිගේ පැතුම උනේ. පොලිස් ඇඳුම වගේ ඇඳගත්තු මිනිස්සයා මහේෂිගේ දිහාවට ආවා. ඔතන ඉඳගනින් කෙල්ලේ. මොකක්ද දැන් තියෙන ප්‍රශ්නේ? උඹ ගැන විස්තර ඔක්කොම මට අරයා කිව්වා. පොලිසියට යන්න ඕන නම් ලෑස්ති වෙන්නේ. මං ඔබව අරගෙන යන්නම්. මහේෂි හොඳටම බය වුණා. පොලිසියට ගියොත් අම්මටයි අයියටයි මොකද වෙන්නේ කියලා මහේෂිගේ හිත කිව්වා. නෑ මට පොලිසියට යන්න ඕන නැහැ. අනේ මහත්තයා මේ මිනිස්සු දෙන්න අවශ්‍ය ඉඳලා මට කරදර කරනවා. අනේ මාව බේරගන්න. හරි. ඒ දෙන්න දැන් මෙතනින් යයි. ඔබ බය වෙන්නේ නැතුව හිටපන්. එහෙම කියලා ඒ මහත්තයා අංකල් ගාවටයි අංකල් එක්ක ආපු මිනිස්සයා ගාවටයි ගියා. ටික වේලාවකින් මහේෂි දිහා බලපු අංකල් ආපු මිනිස්සයත් එක්කම දොර වහගෙන එළියට ගියා. ඒත් පුදුම කියන්නේ අර පොලිස් ඇඳුමක් වගේ ඇඳගෙන හිටපු මිනිස්සයා නම් එළියට ගියේ නැහැ. මහේෂිට උනේ වදින්න ගිය දේවාලේ ඔළුවේ කඩාපාත් වුණා වගේ වැඩක්. ඇතුළට ආපු මේ මිනිස්සයා ඇඳන් හිටපු උඩ ඇඳුම හිමීට ගැලෙව්වා. මහේෂි ඇහුවා ඇයි මහත්තයා ඔයා යන්නේ නැද්ද? ඒ වෙලාවේදී මේ මිනිස්සයා අහනවා ඇයි උඹ කැමති නැද්ද මං අතර වෙනවට? උන්ට දුන්නා වගේ පොඩි අවස්ථාවක් දීපන්කෝ. බය වෙන්න එපා. උඹට මොන දේ වුණත් මං බලා ගන්නම්. එහෙම කියලා මේ මිනිස්සයා මහේෂිට ඇඳෙන් වාඩි වෙන්න කිව්වා. බාගෙට මැරිලා හිටපු මහේෂිට උනේ හිතා ගන්නවත් බැරි දෙයක්. මේ මිනිස්සයාට තිබ්බේ විකෘති ආශාවන්. අහිංසක මහේෂිට උනේ මේ මිනිස්සයාගේ ආශාවන් වලට හැමදේම දරාගෙන ඉන්න. ආඩ සිහියෙන් වගේ හිටපු මහේෂිට සිත වුණු හැම දෙයක්ම මතකයක් තිබ්බේ නැහැ. ඒ තරම් ලොකු වේදනාවක් මහේෂිට දැනුණා. මහේෂිට මහා හයියෙන් අඬන්න හිතුණත් ඒකටවත් අඬා ගන්න ශක්තියක් තිබ්බේ නැහැ. මේ මිනිස්සයා මහේෂිගේ අතේ රුපියල් 5000ක් තියලා කිව්වා හොදට කාලා බීලා හිටපන්. මං ඔබ ගැන ඊට පස්සේ බලා ගන්නම් කියලා.
මහේෂිට හිතුනේම හුස්ම හිර වෙලා දැන් මැරෙයි කියලා. මහා අමුතු මිනිසෙක් වුණු මේ මිනිසයා ආයිත් පාරක් තමන් හොයාගෙන එනවා කියලා මහේෂිට හොඳටම තේරුණා. එහෙනම් කෙල්ලේ මං යනවා. උඹ පරිස්සමෙන් හිටපන්. මං ආයිත් ඉක්මනට ඔබ බලන්න එන්නම්කෝ. එහෙම කියලා මේ මිනිසයා ආයිත් පාරක් මහේෂිගේ නලල ඉඹලා දොරත් වහගෙන යන්න ගියා. මේ වෙලාව පාන්දර 5 විතර ඇති. මහේෂිට තමන් දිහා බලනකොට මහා අප්‍රියාවක් දැනෙන්න ගත්තා. පැය භාගයක් විතර හැමම හිටපු මහේෂි අමාරුවෙන් චීත්තයක් හැඟට දාගත්තා. එළියේ තිබ්බ ටැප් එක ගාවට අමාරුවෙන් ගියපු මහේෂි පැයක් විතර ටැප් එකට වෙලා ඔළුව අල්ලගෙන හිටියා. මහේෂිට මතක් වුණේම අම්මව. රෝස මලක් වගේ හදපු තමන්ව මේ වගේ තරදඩු මිනිසයන් 3 දෙනෙක් අතින් කරදරයට ලක් වෙච්ච එක අහස පොළව නූලන අපරාධයක්. දවස් 2ක් යනකම් විතර මහේෂිට හරියට නැගිට ගන්නවත් බැරි වුණා. මහේෂි දස අතේ කල්පනා කරා තවත් දවසක් උදා වෙන්න කලින් කොහොමද මෙතනින් බේරෙන්නේ කියලා. එතකොටයි මහේෂිට මතක් වුණේ අර පොලිස් ඇඳුමක් වගේ ඇඳගෙන ආපු මිනිස්සයා දීපු රුපියල් 5000. මහේෂි එතන තිබ්බ බෑග් එකට ඇඳුම් කීපයක් දාගත්තා. යන්නේ කොහෙද කියලා නම් කිසිම අදහසක් මහේෂිට තිබ්බේ නැහැ. මේ පැත්තේ හරියට පාරවල් ගැනවත් මහේෂි දැනගෙන හිටියේ නැහැ. ඒත් යනවා නම් යන්න වෙන්නේ අංකල්ගේ ගේ පහු කරලා. එතනින් යන එක තමයි මහේෂිට ලොකුම ප්‍රශ්නය වුණේ. කොහොම හරි අංකල් ඇතුළට වෙලා ඉන්න වෙලාවක් හරි දුර ගමනක් යන වෙලාවක් හරි මහේෂිට දැනගන්න ඕන වුණා. මහේෂි හෙමින් අංකල්ගේ ගේ පිටිපස්සේ තියෙන ලොකු ගහක් යටට වෙලා හැංගිලා බලාගෙන හිටියා. එතෙන්ට ගේ ඇතුලේ වෙන ගොඩාක් දේවල් පේනවා. වෙලාව කියන්නේ ඒ වෙලාවෙමයි මහේෂි දැක්කේ කුස්සිය පැත්තේ ලොකු වතුර බේසන් 3ක් ලෑස්ති කරලා තියෙනවා. ඒකෙන් මහේෂි දැනගත්තා අංකල් ලෑස්ති වෙන්නේ ඇන්ටි නාවන්න කියලා. ඒත් තවත් ප්‍රශ්නයක් තිබ්බා. ගේට්ටුව වහලා නම් කොහොමඩවත් මහේෂිට එළියට ය아가න්න විදියක් තිබ්බේ නැහැ. උඩට තාප්ප බැඳලා තිබ්බ නිසා තාප්පෙන් පනින්න විදිහකුත් නැහැ. තවත් විනාඩි කිහිපයකින් අංකල් ඇන්ටිවත් උස්සගෙන එතෙන්ට ආවා. එතන ඉන්නකොට කොහොමඩවත් ගේට්ටුවවත් ඉස්සරහා පැත්තවත් පොඩක්වත් පේන්නේ නැහැ. මහේෂි ආයිත් පාරක් ඔළුව දාලා ගේට්ටුව වහලාද කියලා බැලුවා. මහේෂිගේ වෙලාව හොඳයි. අංකල් දැන් තමයි කඩේ හරි කොහරි ගිහිල්ලා ඇවිල්ලා ගේට්ටුව එහෙම්මම ඇරලා දාලා තිබුණේ. අතේ ගුලි කරගත්ත රෙදි බෑග් එකත් අරගෙන මහේෂි දෙවනි වතාවටත් අඩියට දෙකට ගේට්ටුවෙන් එළියට පැන්නා. යන්නේ කොහෙද? කොහෙටද යන්නේ? මේ කිසිම දෙයක් ගැන අදහසක් මහේෂිට තිබ්බ නෑ. නදුන් ඉන්නකොට නිවාඩු දවස්වලට එහෙ මෙහෙ ඉඳලා හිටලා මහේෂිව එක්කන් ගියානේ. ඒ නිසා චුට්ටක් පාර ගැන මතකයක් මහේෂිට තිබ්බා. අන්නිපිටිය හන්දියට ආපු මහේෂි ඊට පස්සේ එතන වැඩි වෙලාවක් ඉන්නේ නැතුව ආපු බස් එකට නැග්ගා. කොහෙවත් බහින්න නැතුව මහේෂි පිටකොටුවට යනකම්ම ගියා. පිටකොටුව බෝගාව වහින්න. කොන්දොස්තර අයියා එහෙම කෑ ගහනකොට අඩ නින්දෙන් හිටපු මහේෂිට ගැස්සිලා හැරුණා. බස් එකෙන් බැපු මිනිස්සු කීප දෙනෙක් යන දිහාවට මහේෂි ඔහේ ඇවිදගෙන ගියා. ටික දුරක් ගිහිල්ලා එතනින් ගියපු වයසක ඇන්ටි කෙනෙක්ගෙන් මහේෂි ඇහුවා මොනරාගලට බස් හෝල්ට් එක කොහෙද තියෙන්නේ කියලා. ඇන්ටි අත දික් කරලා බස් හෝල්ට් එක පෙන්නුවා. බස් හෝල්ට් එකට යනකොට එතන මොනරාගලට බස් එකක් තිබ්බා. ඒත් මහේෂි ආයෙත් පාරක් එතනට ගිහිල්ලා නගිනවදෝ නැද්දෝ කියලා කල්පනා කළා. ඒත් කොහොමද දැන් ගෙදර යන්නේ? මහේෂිගේ හිත ප්‍රශ්න කළා. ඒත් මහේෂිට දෙන්න තරම් උත්තරයක් තිබ්බ නැහැ. මහේෂි පැය ගාණක් එතන හෝල්ට් එකට වෙලා එහා පැත්තේ වාඩි වෙන්න තියෙන තැන වාඩි වෙලා හිටියා. එතකොටයි එතනට අක්ක කෙනෙක් ඇවිල්ලා විස්තර ඇහුවේ. "ඇයි නංගි ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? මං දැක්කා ඔයා දැන් පැය ගාණක් මෙතෙන්ට වෙලා කල්පනා කරනවා. බය වෙනවා නැගිටිනවා. මොකද්ද ප්‍රශ්නේ?" "මං අර එහා පැත්තේ කෑම කඩේ කරන්නේ. අර තියෙන මගේ කඩේ." එහෙම කියලා අක්කා අත දික් කරලා ඇස්මානේ තියෙන කඩයක් පෙන්නුවා. මහේෂිට ඒ වෙලාවේ නම් ඒ අක්කව දැනුනේ දෙවි කෙනෙක් වගේ. "ආ නෑ මොකුත් නෑ. ප්‍රශ්නයක් නෙමෙයි. මම මේ යාළුවෙක් කෙනකන් ඉන්නේ."
මහේෂි කටට ආපු බොරුවක් ඔහේ කියලා දැම්මා. එහෙනම් කමක් නෑ. ඔයාලට මොකක් හරි වමනාවක් වුණොත් අපේ කඩේ ගාවට එන්නකෝ. එහෙම කියලා තවත් පාරක් මහේෂිගේ මූණ දිහා බලපු අක්කා එතනින් යන්න ගියා. මහේෂිට කරන්නේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි වුණා. අහම්බෙන් එතනට ආපු ඒ අක්කට ඇත්ත කියනවද නැත්නම් බස් එකකින් නැගලා ගෙදර යනවද මහේෂි කල්පනා කළා. ඒ මොනවා වුණත් මහේෂි 3-4 පාරකට වඩා දැක්කා. අක්කා සැරින් සැරේට ආයිත් Taman දිහා ඔළුව උස්ස බලනවා. වෙන දෙයක් වෙච්චාවේ කියලා අතේ තිබ්බ රෙදි ටිකක් තුරුල් කරගෙන මහේෂි එතනින් නැගිට්ටා. ඔන්න ඔය විදිහට වියරු රැයක් කෙටි කතාවේ 3 වෙනි කොටස නිමාවටපත් වෙනවා. ඉතින් අපි බලමු මහේෂි ගෙදර යනවද නැත්නම් අර කඩේ අක්කව හොයාගෙන යනවද කියලා. මහේෂිගේ ජීවිතය සුන්දර වෙයිද අසුන්දර වෙයිද කියලා. යන්න කලින් මතක් කරනවා ඔබ තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all කියලා දාගන්න අමතක කරන්න එපා. ඒ වගේම like comment කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්. ජය වේවා.